This presents the true story of a KDU in Tech 19, recognized within the Sri Lankan Army as 56 Bravo. දෙදාස් එකේ අගෝස්තු 5 වෙනිදා 10 පැයට ට්‍රංක පෙට්ටි කර ගහගෙන ආවේ අපි එකට උපාධියක් ගන්න හිතන් බාර වුණා රටට. අම්මගේ යාළුවා තමයි සයින් කළේ 157ක් ඔක්කොම අපි අංක 90 පොලිමේ අපි ගියේ බෝ ගම්බරට නෝට් එකට කොණ්ඩේ කපලා ඇඳුම් ඇඳලා යසර ඩිනර් එකට පොලිමේම ආයෙත් මෙසෙක් රූප ඇවිත් බ්‍රීෆින් එක දුන්නේ මුලින් අගට රිපෝට් එක දුන්නේ අංක 90 ඩියුටි කැඩෙට් උදේ කාලා බඩු සේරම දාගෙන අලි කකුලට විසිට් කළේ කැම්ප් එකම ඩබල් එකේ 10ට ෆිල්ටර් කොට විසිකුණා යනකොට මග දිගට භාගයක්ම ඇදන් වැටිලා වැඩේ ඉවර වෙන එන්න ඉටි වැඩි වෙනකොට එක පිට 30ක් විතර පැනලා ගියේ රෑ පළවෙනි මාස ඇල්ෆා බ්‍රාවෝ චාලි ඩෙල්ටා එකෝ ට්‍රූප් පහට මරන් කෑවේ PTI ලා පැයක් උදේ හවස ආමි නේවි එයා ෆෝසස් සුනේම ඩ්‍රිල් තිබුණා සෙනසුරාදා වරුවම වෙන් කෙරුඩේ මිලිටරි ඩබල් එකේ මාස 6ක් ඉන්ටෙන්සිව් එකට සීනියර්ස්ලා දුන්න කැට මුණ ගැහුණා මගද එකක් දෙකක් ගුල ගැහුවා මොකෙක්ම හරි ඉඳ පෑඩ් ඩ්‍රිල් 4 මයිල් තමයි දවල් කෑම පෑඩ් මාස්ටර් ඉන්ස්පෙක්ෂන් හැමදාම වැරදි උදේට චෙක් වුණතින් කණ්ඩ වෙන්නේ තනියම හැමෝට PT test fail උනොත් අම්මා පෙර කර්මෙට walk out cancel ගොඩ දාන කල්ම සදාට 2001 අගෝස්තු 5 වෙනිදා 10 පැයට ට්‍රංක පෙට්ටි කර ගහගෙන ආවේ අපි එකට උපාධියක් ගන්න හිතන් බාර වුණා රටට. අම්මගේ යාළුවා තමයි සයින් කළේ අප 157ක් ඔක්කොම අපි එකට අංක 90 පොලිමේ අපි ගියේ බෝ ගම්බරට නෝට් එකට කොණ්ඩේ කපලා ඇඳුම් ඇඳලා යසර ඩිනර් එකට පොලිමේම ආයෙත් මෙස් එක ගුටි කණ්ඩ ඇති කටු කණ්ඩ ඇති අම්බානක වැල්ල පෙණ්ඩ ඇති මාස ගණන් පැය 7-8 නිදි නැති රැවල් එන්න ඇති ඒ අස්සේ කොහොමින් හරි ඩිග්‍රිය ගොඩ දැම්මනි නිල ඇඳුමට කාපු කට මගේ වයිෆු දන්නේ නැති තව වසරක් මිලිටරි එක වෙන් මම පුහුණු කළේ ආමි ගියේ දිය තලාවේ නේවි ගුවන් කිකුණමල් කුල ඉඳන්ම ආයි කෑවේ ඒ කට්ටබ ආමි බොලි වෙනස උනේ 4ට අපි 8ක් දිව්වා නිරන්තරේ සුපුරුදු ගුටි කෙලි සීනියොරිටියට හා උපාධිය සතියක් ඉදි නෑ කෑවා අම්බානක් එකමදි කොමඩ ගියා පැනලා ඉවස ගන්න බැරුව තවද්දු සතිය දෙක වුණා දැනුනේ කල්පයක් වගේ හරි දෙසැම්බරේ පාස් අවුට් වෙලා ආයි මාස 6ක පුහුණු කාලයක් තිබ්බා 2-3ක ආමියක් කමාන්ඩෝස්ලා දුන්නේ ඇඟට කුඩා ඔය මාස දෙක ඉතුරු 4 ගෙවිලා ගියේ නොදැනි අපේ ඇඟට පත තවසරයක් අපි ඔබෙදුවා රෙජිමෙන්තු ඒකක කෑම ආයි හම්බ වුණා මුල ඉඳන්ම උජාරු ජීවිතේම එපා වුණත් පැනලා යන්න බෑගෙද බංකරේක ගෙවිලා ගියා තරුණ කාලේ අපූර්ව කොහේ ඉඳන් තරු ගහගෙන ආවත් හාන්න තිබ්බේ අපිට එක කුම්රසිංහ කොඩියට පෙට්ටියාව හදවතින්ම සිවරටයි කවදත් Major D, first rapper from Sri Lankan Army.